අයියෝ ලෙක්චර්ස් එන්නේ නැත්තේ? කන් ඇහෙන්නේ නැද්ද? අයියෝ ලෙක්චර්ස් එන්නේ නැත්තේ? ඒක මං ඇයි ඔයාට කියන්නේ? මට කියන්නේද? මං දන්න ඔයා ලෙක්චර්ස් යන්නේ නැත්තේ මං හින්දා කියන්නේ. මං ඒකට කොහොමඩවත් කැමති නැහැ. ඔව් ඉතින් මට පිස්සුනේ. ඔයා වගේ කෙනෙක් ඉඳලා ලෙක්චර්ස් නොඅයින්. මම මේ ඉන්නේ යාළුදෝ එනක. ඔව්. ඒක තමයි මාත් කියන්නේ. මං වගේ කෙනෙක් නිසා ඔයා ඔයාගේ ජීවිතේ කඩාකප්පල් කරගන්න ඕනේ නැහැ. ඒක ඔයා දෙමව්පියන්ට කරන ද්‍රෝහිකම්. පුළුවන් නම් මාව අමතක කරලා ලෙක්චර්ස් එන්න බලන්න. ඔයා හිතුවේ මේ ඔයා නැති වුණාට පස්සේ මම පිස්සුනටයි කියලා. එහෙම වෙන්නේ නැහැ නේද? මම හිටියටත් වඩා හොඳට. අනිත් එක ඔයා දන්නවද දන්නේ නැහැ මේ ඔයගොල්ලන්ගේ අර මාළු එක්ස්පෝර්ට් කරන තාත්තයි ඒ බිස්නස් බලා ගන්න අයියයි අපේ ගෙදර ආවා පොර මනමාලියකුයි තාත්තා කෙනෙකුයි විදියට වෙස්සලාගෙන මේ අපේ අක්කා බලන්න. ඔයාලා පවුලම හොර වැඩ කරන පවුලක්ද ඔය? ඔව්. ඒක මං දැනගත්තේ පස්සේ. ඔව් ඔව් ඉතින්. ඔයා බබානේ. ඕන කුප්ප වැඩක් කරලා ඒක මං දැනගත්තේ පස්සේ කියලා කිව්වාම හරි. ඔක්කොම හරි. තාත්තලා දුවලා පුතාලා ඔක්කොම